සුබ දවසක් සියලු දෙනාට. අද අපි රිවිව් එකෙන් ගෙනල්ලා තියෙන්නේ Maruti Suzuki Indian කාර් එකක්. ඉතින් ඒකේ view එක මේ විදිහට තමයි තියෙන්නේ. දැනට ලංකාවේ වාහන මිල හොඳටම වැඩි වෙලා තියෙන්නේ. සාමාන්‍ය මේ වගේ ඉන්දියන් කාර් එකක් මේක 2007 අවුරුද්ද එකක්. මේකක් සාමාන්‍ය ලක්ෂ 21යි 22යි අතර වගේ මිලකට විකිනවා. දැනට ඉතින් ත්‍රී වීල් එකකුත් එන්නේ ලක්ෂ 20කනේ. ඒකේ ටෙන්ට් එක ගහලා සීට් එක ගහලා ගද්දි ඒකත් සාමාන්‍ය 20ක් 21ක් වගේ වෙනවා. ඉතින් අලුතෙන් බජට් වාහනයක් ගන්න හිතන එක්කෙනෙක්ට සාමාන්‍ය ලක්ෂ 20කට 22කට වගේ මේ වාහනේ සාමාන්‍ය හොඳයි. මේකේ සාමාන්‍යයෙන් පෙට්‍රල් ලීටර් එකට AC දාලා 18ක් වගේ කරනවා. ඒ වගේම මේකේ පාර්ට්ස් එම ගොඩක් අඩුයි. උදාහරණයක් විදිහට දුන්නොත් එහෙම මේකේ සයිඩ් කණ්ණාඩි රුපියල් 1500ක් වගේ මුදලක් වෙන්නේ. ඉතින් අනිත් වාහන වලට සාපේක්ෂව ගොඩක් අඩුයි. පිටිපස්සේ ලයිට් එක රුපියල් 4500ක් 5000ක් වගේ එන්නේ. ඒ වගේම මේකේ පාර්ට්ස් එහෙම ගොඩක් ගණන් අඩුයි. ඒක තමයි තියෙන වාසිය. තෙල් කරනවා. මේකේ බේසික් දේවල් ටිකක් තමයි තියෙන වාහනේ Maruti කාර් එකේ. මෙතන සයිඩ් එකේ දෙපැත්තෙම පොඩි සිග්නල් ලයිට් දෙකක් ඇවිල්ලා තිනවා. හෙඩ් ලයිට් එක මේ විදිහට තියෙනවා. මේකේ ග්‍රිල් එක මෙතන Suzuki බැජ් එක ඇවිල්ලා තිනවා. ඉස්සරහ මෙතන දෙපැත්තේ සිග්නල් ලයිට් දෙක ඇවිල්ලා තියෙන ඉස්සරහින් යට තියෙන්නේ ඒක. මේකේ රෝද ඇවිල්ලා තියෙනවා, රිම් එක ඇවිල්ලා තියෙනවා. මේ ඇන තව 4 තියෙන්නේ. කැමති කෙනෙක්ට ඇලොයි වීල් මේක දාගන්න පුළුවන්. ඊට පස්සේ බ්‍රේක් ලයිට් එක, සිග්නල් එක, රිවර්ස් එක තුනම එකට ඇවිල්ලා තියෙන්නේ මේකේ. මෙතන Maruti Suzuki බැජ් එක. මෙතන 800cc එන්ජින් කැපැසිටි. ඉතින් මේ අලුතෙන් වාහනයක් ගන්න හිතන එක්කෙනෙක්ට සාමාන්‍ය Maruti එකක් වගේ ගන්න බලනවා නම් මේ වාහනේ උඩින් හොඳට තිබ්බට යට බලන්න ඕනේ හොඳට. ගොඩක් වාහන වල යට දිරලා තිනවා. මේ වාහන නම් දිරලා නැහැ. මේ යට හොඳට බලලා ගන්න. මේ දිරුම් තිනවා ඉන්දියන් වාහන වල. මේක සාමාන්‍ය 2012 13 වගේ කාලවලදී මේ Maruti කාර් එක ප්‍රොඩක්ෂන් එක නැවතුවා. ඒ වුණත් ඉතින් ලංකාවේ ඉතින් වාහන මිල හොඳටම වැඩි. මේක ඇතුලේ පෙනුම මේ විදිහට තමයි තියෙන්නේ. දොර ගත්තොත් මේ දොරේ වයින්ඩින් තමයි ඇවිල්ලා තියෙන්නේ මේකේ බේසික් එක. ඒ වගේම මෙතන පොඩි ස්පේස් එකක් තියෙනවා. ඉස්සරහා දොරේ දෙපැත්තෙම තියෙනවා මේක. ඒ දොරේ මේ දොරේ දෙපැත්තෙම තියෙනවා. සාමාන්‍යයෙන් පොඩි පර්ස් එකක්, ෆෝන් එකක්, පොතක් වගේ දාගන්න ඉඩක් තියෙනවා මේකේ. මෙතන තමයි බොනට් එක අරින්නේ. මෙතන වයිපර් එක ඒ ටික ඇවිල්ලා තියෙනවා. මෙතන සිග්නල් ලයිට්, හෙඩ් ලයිට් ඒ ටික. මෙතන AC එක ඔන් ඔෆ් කරන එක මෙතන තියෙනවා. මෙතන AC එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් අපිට. අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේ AC කවුලින් 3ක් ඇවිල්ලා තියෙනවා. මෙතන එකක් ඇවිල්ලා තියෙනවා. මෙතන මැද එකක් ඇවිල්ලා තියෙනවා. ඩ්‍රයිවර්ගේ දකුණු අත පැත්තේ AC කවුලින් එකක් ඇවිල්ලා තියෙනවා. මීටරේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. මේකේ ස්පීඩ් මීටරේ තියෙනවා. මේක එන්ජින් එකේ හීට් වෙන මේක තියෙනවා. මේක ෆුවල් එක.
එතන ග්ලව් බොක්ස් එක මේ විදිහට තමයි තියෙන්නේ ඉස්සරහා. අපිට මෙතන පොඩි ස්පේස් එකක් දීලා තියෙනවා. පොඩි ෆෝන් එකක් වගේ දාගන්න පුළුවන්. ගියර් එක මේ විදිහට තියෙන්නේ. ගියර් 5 රිවර්ස් එකත් එක තමයි ගියර් එක 5 තියෙන්නේ. ඒ වගේම මේ සීට් බෙල්ට් දෙක ඉස්සරහා. මේක පිටිපස්සට සීට් බෙල්ට් එකක් කියලා දෙනවා. හයිවේ එහෙම යනකොට දැන් බලනවනේ සීට් බෙල්ට් මේකේ සීට් බෙල්ට් එක ඇවිල්ලා තියෙන්නේ පිටිපස්සේ. මේ දේවල් ටික තමයි අපිට ඇතුලේ කතා කරන්න තියෙන්නේ. මේකේ පිටිපස්සේ සීට් එක මේ විදිහට තමයි තියෙන්නේ. පිටිපස්සේ අපි ඩිකිය බලමු. පිටිපස්සේ ඩිකිය මේ වගේ ස්පේස් එකක් තියෙනවා. ස්පෙයා වීල් එක මෙතන යට ඉන්නේ. අපි පොඩි රවුමක් ගිහිල්ලා බලමු. මේක ලස්සන පැත්තක්. ඒ වුණාට පාර නම් හොඳටම සවුත්තුයි.
ඉතින් මේ විදිහට තමයි ඉන්දියන් මල්ටි කාර් එක ගැන අපිට විස්තර කියන්න තියෙන්නේ. අපි ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ගේනවා. අපේ channel එක subscribe කරන්න කියලා හැම දෙනාගෙම ඉල්ලලා සිටිනවා. බොහොම ස්තුතියි.